හයි. ජාත්‍යන්තර පාසලකට තම දරුවාව ඇතුළත් කිරීමේදී දෙමව්පියන්ට පැන නගින ප්‍රධාන ගැටලුවක් තමයි තමන්ගේ දරුවට උගන්වන්න ඕනේ ලෝකල් සිලබස් එකද එහෙමත් නැත්නම් ඉන්ටර්නැෂනල් සිලබස් එකක්ද කියලා. ඒ කියන්නේ එඩෙක්සෙල් හෝ කේම්බ්‍රිජ්ද කියන එක. මෙම තෝරා ගැනීම සිදු කරනකොට ඔයා දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. මේ සඳහා ඔබ ලෝකල් සිලබස් එක සහ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක වෙනස දැනගත යුතුයි. අපි මුලින්ම කතා කරමු ලෝකල් සිලබස් එකේ තියෙන සබ්ජෙක්ට් ගානත් ඉන්ටර්නැෂනල් සිලබස් එකක තියෙන සබ්ජෙක්ට්ස් ගානත්. ලෝකල් සිලබස් ෆේස් කරන දරුවෙකුට සබ්ජෙක්ට්ස් 9ක් තියෙනවා. ඇය සබ්ජෙක්ට්ස් 9කට විෂය 9කට සූදානම් විය යුතුයි. එඩෙක්සෙල් හෝ කේම්බ්‍රිජ් කරන දරුවෙකු සබ්ජෙක්ට්ස් මිනිමම් කේම්බ්‍රිජ් නම් මිනිමම් සබ්ජෙක්ට්ස් ගන්න 6යි. එඩෙක්සෙල් නම් මිනිමම් සබ්ජෙක්ට්ස් ගන්න 5යි. එතකොට මේ සබ්ජෙක්ට්ස් ප්‍රමාණය ඔහු ඇය කළ යුතුයි. ඊට අමතරව එක්සෑම් ෆී ගැන කතා කරොත් ලෝකල් සිලබස් කරන දරුවෙකුට රජයට ගෙවිය යුතු මුදල විෂය 9ටම රුපියල් 350 300ක් අතර ප්‍රමාණයක්. නමුත් එඩෙක්සෙල් හෝ කේම්බ්‍රිජ් කරන දරුවෙකුට එක විෂයකට රුපියල් 20000 35000 අතර ප්‍රමාණයක් එක විෂයකට ගෙවිය යුතු වෙනවා. එතකොට ඔහු හෝ ඇය කරන විෂයන් ගණන් අනුව එම මුදල වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව වයස ගැන සැලකුවොත් සාමාන්‍යයෙන් ලංකාවේ දරුවෙකු සාමාන්‍ය පෙළ ලියන්නේ අවුරුදු 16න්. නමුත් ඉන්ටර්නැෂනල් සිලබස් එකක් තියෙන දරුවෙකුට අවුරුදු 14ත් 16ත් අතර කාලයකදී ඔහුගේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට ඔහුට හැකියාව තියෙනවා. ඊට අමතරව සබ්ජෙක්ට් කන්ටෙන්ට් එක ගත්තොත් ඒ කියන්නේ සබ්ජෙක්ට් එකේ තියෙන විෂය ධාරාව විෂය ප්‍රමාණය ගත්තොත් ලෝකල් සිලබස් එකේ දරුවෙකුගේ තියෙන සබ්ජෙක්ට් කන්ටෙන්ට් ඩෙප්ත් එකට වඩා එඩෙක්සෙල් හෝ කේම්බ්‍රිජ් කරන දරුවන්ගේ සබ්ජෙක්ට් කන්ටෙන්ට් එක වැඩි. මගේ විෂයට අදාළව. එතකොට ඊට අමතරව යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක ගත්තොත් එහෙම ලංකාවේ අපේ ලෝකල් සිලබස් එක හදාගන්න දරුවෙකුට සාමාන්‍ය පෙළ උසස් පෙළින් පසු ඔහු අය ගන්න ලකුණු ප්‍රමාණය මත ඔහුට රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඔහුගේ හෝ අයගේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ හැකියාව තියෙනවා. එඩෙක්සෙල් හෝ කේම්බ්‍රිජ් හදාරන දරුවෙකුට ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ හැකියාව නොමැති වුණත් ඔහුට හෝ ඇයට පුළුවන් ලංකාවේ ඇති පුද්ගලික විශ්වවිද්‍යාලයකින් තමන්ගේ ඩිග්‍රී එක එහෙමත් නැත්නම් උපාධිය ලබා ගන්න. එහෙමත් නැත්නම් ඒ දරුවන්ට පුළුවන් පිටරට විශ්වවිද්‍යාලයකින් තමාගේ උසස් අධ්‍යාපනය හදාරා උපාධිය ලබා ගැනීමට. එසේනම් මේ කරුණු සියල්ල සලකා බලා තමාගේ මූල්‍යමය හැකියාව, දරුවාගේ හැකියාව, දරුවාගේ සහ ඔබේ අරමුණු පිළිබඳව සැලකිලිමත් වී ඔබ දරුවාට සුබ වෙන තීරණයකට යයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.